සුබ දවසක්. මුලින්ම කියනවා අද මම මේ කියන දේ වැරදි නම් අනිවාර්යෙන් මේකේ කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි අද මම මේ කියන දේ ඔළුවෙන් තේරුම් ගන්න උපරිම try කරන්න. එහෙම කළොතින් ඔයාගේ ලයිෆ් එක කන පිට හරවන්න පුළුවන් වේවි මේ පොඩි දෙයට. ඒ නිසා මුලින්ම එන්න ඕන Google එකට. Google එකට ඇවිල්ලා මුලින් ඔයාට search කරන්න පුළුවන් e-commerce platform market share 2025 search කරන්න. එතකොට ඔයාට මේ ටයිම් එකේදී ඉඳන් AIO view එකත් ඕනේ නම් බලන්න පුළුවන්. AIO view එකෙන් summary එක බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ඕන තරම් ආටිකල්ස් තියෙනවා. කැමති ආටිකල් එකක් ඕපන් කරන්න පුළුවන්. මම මේකේ තියෙන පළවෙනි ආටිකල් එක ඕපන් කරනවා. පළවෙනි ආටිකල් එක ඕපන් කරාට පස්සේ මේ තියෙනවා e-commerce statistic in 2025 කියලා. e-commerce statistic. එහෙම නැත්නම් e-commerce website ගැන ලොකු idea එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉස්සරහට e-commerce කොයි තැනකට එනවද කියන දේ ගැන ඔයාට idea එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ e-commerce කියන industry market share එක කොයි වගේ විදිහටද USA base ගිහිල්ලා තියෙන කියන දේත් බලන්න පුළුවන්. ඒ විදිහට බැලුවට පස්සේ ඔයාලා බලන්න පුළුවන් 137ක් Amazon, ඒ වගේම 6.4ක් Walmart, Apple, eBay ඔය විදිහට තමයි බෙදලා තියෙන්නේ. එතකොට සරලවම ගත්තට පස්සේ ඔයා මේ වෙද්දින් දන්නවා e-commerce ගැන කතා කරද්දී Amazon එක, Walmart එක, Apple ඔය වගේ සෙට් එකක් ඉන්නවා. ඒකේ top level එකේ ඉන්නේ Amazon එක. ඒ නිසා මම එනවා Amazon එකට. Amazon එකට ආවට පස්සේ Amazon එකේ method ලොකු ප්‍රමාණයක් තියෙනවා වැඩ කරන්න. මේ Amazon එකට ඇවිල්ලා මම එන්නේ අද මෙන්න මෙතන තියෙනවා new releases කියලා section එකක්. new releases section එකට මේ section එකට එන්න reason එක තමයි අලුතෙන් එන product මෙතන තියෙන්නේ. එතකොට මෙන්න මේකේ අලුතෙන් එන product මේ විදිහට තියෙද්දි මේකෙන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන product දෙකක් මම open කරනවා. පළවෙනි එක දෙවෙනි එක right මේ සම්පූර්ණ random result එකක්. පළවෙනි එක open කරනවා මෙන්න පළවෙනි product එක. මෙන්න දෙවෙනි product එක. එතකොට ඔය product දෙකම random result එකක්. මම තෝරාගත්තේ new release category. new release category එකේ තියෙන පළවෙනි product දෙක මේ විදිහට open කරලා open කරගත්ත පළවෙනි product එකට එනවා. පළවෙනි product එක මේකනේ. පළවෙනි product එක මේක. පළවෙනි product එක මොකද්ද? මෙන්න මේ candle lamp එකක්. right මෙන්න මේක මම මුකුත් කරන්නේ නැහැ. මෙන්න මේකේ තියෙනවානේ සම්පූර්ණ product එකේ name එක එහෙම නැත්නම් product එක මොකද්ද කියන දේ මෙතන තියෙනවා. product එක තමයි candle warm lamp with dimmer dimmer right. ඔන්න ඔය product එකේ name එක තමයි මම මෙතනින් ගන්නෙ. වෙන මොනවත් ගන්නෙ නෑ. product එකේ name එක ගන්නවා. product එකේ name එක අරගෙන එනවා Google එකට. Google එකට ඇවිල්ලා මෙන්න මේ product එකේ name එකත් එක්කන් measure search කරන්නේ. right මොකද්ද search කරන්නේ? A best candle warm lamp with dimmer and dimmer search කරන්න reason එක තමයි product එක ඒක නිසා right වෙන මොනවද දැම්මේ නැහැ product එකේ name එක search කරනවා මේ විදිහට product එකේ name එක මේ විදිහට search කරද්දී සුපුරුදු පරිදි AI overview එක තියෙනවා ඊට පස්සේ Amazon එක තියෙනවා ඊට පස්සේ තියෙන web pages දෙකක් open කරනවා Amazon එක ඔයාලට මම කිව්වා ඒක leading platform එක පැත්තකින් තියලා ඊට පස්සේ තියෙන website දෙකක් open කරනවා පළවෙනි website එක ඒ වගේම දෙවෙනි website එක මේ පළවෙනි website එක ඒ වගේම දෙවෙනි website එක open කරලා මේ website වල මොනවාද වෙන්නේ කියන දේ බලන්න දෙයක් නැහැ තියෙන affiliate marketing නේ මෙයා කරලා තියෙන list එකක්. ඒ කියන්නේ මේ පළවෙනි එකට ගියාට පස්සේ මෙතන තියෙනවා candle warm lamp set 4ක්. right මෙන්න තියෙනවා 4. 4 මොනවාද කියන දේ බලන්න පුළුවන්. ඒකේ තියෙන විස්තරයකුත් දාලා තියෙනවා. විස්තරයක් දාලා තියෙනවා. ඒක ගන්න ඕන link එක දාලා තියෙනවා. මෙතන ඔයාලට කියන්න දෙයක් නැහැ affiliate marketing තියෙන්නේ. affiliate marketing තියෙනවා. දෙවෙනි page එකට ගියාට පස්සෙත් ඒකෙත් තියෙනවා මෙන්න මේ විදිහට set එකක්. ඒ set එකේ ගිහිල්ලා බැලුවත් ඒකෙත් තියෙන affiliate marketing නේ. right. ඒ දෙකේම affiliate marketing කරනවා. එතකොට මම search කරේ random විදිහට ගෙනල්ලා මෙන්න මේ විදිහට ඒ product එකේ name එක ඉස්සරහට best කියලා දාලා තමයි search කරේ. ඒ වගේම තමයි මේ පළවෙනි product එකනේ. දෙවෙනි product එකටත් මම එනවා මෙන්න දෙවෙනි product එක. දෙවෙනි product එක bamboo cutting board එකක් නේ. මේක තමයි දෙවෙනි product එක. bamboo cutting board එකක්. ඊට පස්සේ ඕක copy කරගෙන Google එකට ඇවිල්ලා Google එකේ මම search කරනවා a best bamboo cutting board. search කරාට පස්සේ මේ විදිහට result එකක් ඇවිල්ලා තියෙනවනේ. ඒ result එකේ උඩ තියෙනවා website එකක් දෙවෙනියට තියෙනවා Amazon එක. ඒ වගේම තමයි තුන්වෙනි එකයි හතරවෙනි එකයි මම open කරනවා. තුන්වෙනි එක මෙන්න හතරවෙනි එක මෙන්න.
තුන්වෙනි එකේ ගිහිල්ලා බැලුවොතින් තුන්වෙනි එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට බැම්බෝ කටින් බෝඩ් සෙට් එකක් තියෙනවා. ඒක පොඩි විස්තරයක් තියෙනවා. ඒ වගේම ගන්න ඕන ප්ලේසස් ටික මෙන්ෂන් කරලා තියෙනවා. මේ කරලා තියෙන ඇෆිලියේට් මාකටිං. අලුතෙන් කියන්න දෙයක් නැහැ. ඇෆිලියේට් මාකටිං කරනවා. ඒ වගේම තමයි හතරවෙනි වෙබ් පේජ් එකට ආවත් හතරවෙනි වෙබ් පේජ් එකත් ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඇෆිලියේට් මාකටිං කරනවා. ඇෆිලියේට් මාකටිං කරනවානේ. ඇෆිලියේට් මාකටිං කරනවා වගේම මම ඔයාලට කියවනේ ලීඩින්ම ප්ලැට්ෆෝම් එක. මට හිතෙන ඩීටේල් එක ගන්න මේ කතා කරන්නේ රියල් ඩේටා එකෙන් තමයි කතා කරන්නේ. එතකොට Amazon ලීඩින්ම ප්ලැට්ෆෝම් එක. Amazon එකේ new release section එකට ඇවිල්ලා තිබුණ පළවෙනි ප්‍රොඩක්ට් දෙක තමයි මම ඕපන් කරන්නේ. පළවෙනි ප්‍රොඩක්ට් දෙක ඕපන් කරගෙන ඒ පළවෙනි ප්‍රොඩක්ට් දෙකේ නේම් එකට ඉස්සරහින් බෙස් කියලා දාලා මම සර්ච් කරලා ඕපන් කරගත්ත මෙන්න මේ වෙබ් පේජස් වල කරලා තියෙන ඇෆිලියේට් මාකටිං. කරලා තියෙන ඇෆිලියේට් මාකටිං වගේම මේ විදිහට මෙන්න මේ ලිස්ට් කරලා තියෙන වෙබ් පේජස් වලට ඔයාලට හිතෙන්න පුළුවන් ට්‍රැෆික් එක එහෙම එන්නේ නැහැ කියලා. එහෙම හිතෙනවා නම් ඉතින් ඕනේ නම් ට්‍රැෆික් ඇනලයිස් කරලා බැලුවට කමක් නැහැ. සරලවම ට්‍රැෆික් එක එනවා. සරලවම ට්‍රැෆික් එක එනවා වගේම මේ විදිහට මම ඕපන් කරගත්තනේ වෙබ් පේජස්. වෙබ් පේජස් ඕපන් කරගත්තේ මම normally browser එකෙන්. එහෙම නැත්නම් මගේ ලොකේෂන් එක මේ වෙද්දින් ලංකාවේ ඉන්නේ. ලංකාවෙද්දින් මම මෙහෙම කරලා මෙතනින් තමයි new tab එකකින් ඕපන් කරලා තියෙන්නේ. හැබැයි මම ඇවිල්ලා මෙන්න මේක උඩ රයිට් ක්ලික් ඔබලා මෙන්න මෙතන තියෙනවා incognito window කියලා ඔප්ෂන් එකක්. මං incognito window එකේ පළවෙනි වෙබ්සයිට් එක නිකන් ඕපන් කරලා බලන්නද. මෙන්න මේ විදිහට මම පළවෙනි වෙබ් පේජ් එක ඕපන් කරනවා incognito window එකේ. incognito window එකේ මම පළවෙනි වෙබ් පේජ් එක ඕපන් කරලා මම පොඩ්ඩක් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් normally මම ඕපන් කරද්දී පෙන්නපු නැති ඇඩ්වර්ටයිස්මන්ට් මෙන්න මේ ඉන්කොග්නිටෝ වින්ඩෝ එකෙන් මම මේක ඕපන් කළොතින් ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්නනවා. ඒකට රීසන් එකක් තියෙනවා. අර රීසන් එක තමයි ගොඩක් කට්ටිය ලංකාවට ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේ නැහැ. ඒ නිසා තමයි මෙන්න මේ වෙබ් පේජස් වල ඔයාලට ඇඩ්වර්ටයිස්මන්ට් සමහර වෙලාවල් වල අයිඩෙන්ටිෆයි කරගන්න බැරි. සමහර වෙලාවල් වල අයිඩෙන්ටිෆයි කරගන්න බැරි. ඒ වගේම anyway මේ වෙබ් පේජස් මේ වෙද්දින් එහෙම නැත්නම් මේ වෙබ්සයිට් මේ වෙද්දි මොනිටයිස් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ විදිහට ලිස්ට් කරලා තියෙන ඕනම වෙබ්සයිට් as example පළවෙනි වෙබ් පේජ් එකට රිලේටඩ් වෙන වෙබ්සයිට් එකට මම එන්නම්. මෙන්න තියෙනවා වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එක මොනිටයිස් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මම ඔයාට ඒක මෙන්න මේ ඉන්කොග්නිටෝ වින්ඩෝ එක ඕපන් කරලා පෙන්වන්නේ. ඒවා මොනිටයිස් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ වෙබ්සයිට් ඇනලයිස් කළොතින් මාසෙට මිලියන ගණන් විසිටර්ස්ලා. මාසෙට මිලියන ගණන් විසිටර්ස්ලා එන මේ වෙබ්සයිට් මේ වෙද්දි මොනිටයිස් කරලා තියෙනවා නම් ඔයා මේ වෙද්දින් දන්නවා වෙබ්සයිට් එකක් කළොතින් අපිට මොනිටයිස් කරලා ඇඩ් රෙවෙනිව් එකක් ජෙනරේට් කරන්න පුළුවන්. ඇඩ් රෙවෙනිව් එක කොච්චරක්ද කියන දේ තීරණය වෙනවා කැටගරිය. ඒ වගේම තමයි විසිටර්ස්ලා එන කන්ට්‍රි එක. විසිටර්ස්ලා එන කන්ට්‍රි එක මේ වගේ ගත්තට පස්සේ USA based විසිටර්ස්ලා තමයි එන්නේ. එතකොට මේ වගේ වෙබ්සයිට් වල පේනවාද ලොකු විසිටර්ස්ලා ප්‍රමාණයක් එනවා. එතකොට ලොකු ඇඩ් රෙවෙනිව් එකක් ජෙනරේට් කරලා ඉවරයි. ලොකු ඇඩ් රෙවෙනිව් එකක් ජෙනරේට් කරලා ඉවරයි. ඒ වගේම තමයි මේ වෙබ්සයිට් වල ලොකු ඉන්කම් එකක් ඇෆිලියේට් කෙනෙක් විදිහට ජෙනරේට් කරනවා. ඕනේ සක්සස් වෙන්න නම් මම ආද කිව්වා මුලින්ම පටන් ගද්දිම කියන දේ ඔළුවෙන් තේරුම් ගන්න පුළුවන් වුණොතින් ඔයාලා ඕනම කෙනෙකුට ලයිෆ් එක ෂෙයාර් කරන්න පුළුවන්. යන්න Amazon එකට. ඔයාලා ඕනම කෙනෙකුට Amazon එකට ඇවිල්ලා Amazon එකේ තියෙන ඉන්ෆ්ලුවෙන්සර් ප්‍රෝග්‍රෑම් එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇසෝසියේට් ප්‍රෝග්‍රෑම් එකේ වෙන්න පුළුවන්. රෙජිස්ටර් වෙන්න පුළුවන්. රෙජිස්ටර් වුණාට පස්සේ Amazon එකේ හැම ප්‍රොඩක්ට් එකටම බේස් වෙන කමිෂන් එකක් තියෙනවා. as example අපි කියමුකෝ මේ වගේ ප්‍රොඩක්ට් එකක් ගන්න. ඔයාලා ඕනම කෙනෙකුට ඉන්ෆ්ලුවෙන්සර් ප්‍රෝග්‍රෑම් එකකට රෙජිස්ටර් වුණාට පස්සේ එහෙම නැත්නම් ඇසෝසියේට් ප්‍රෝග්‍රෑම් එකකට රෙජිස්ටර් වුණාට පස්සේ මෙන්න මෙතන get link කියන ඔප්ෂන් එක ඇතුලේ link එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි කමිෂන් රේට් එක ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට ඔයාලට මෙන්න මේ විදිහට උඩින් පෙන්නાવી. කමිෂන් එකක් හම්බ වෙනවා නම් මෙන්න මේ විදිහේ ලිස්ටින් ප්‍රොසෙස් එකකට යන්න පුළුවන් නම් ඒ ලිස්ටින් මේ වෙද්දින් Google එක හරහා ඇවිල්ලා කට්ටිය බලනවා නම් ඒ වගේම තමයි ඒ වෙබ්සයිට් මොනිටයිස් කරන්න පුළුවන් නම් ඔයා අද මොනවද කරන්න ඕන? තාමත් වෙබ්සයිට් එක ලොන්ච් කරලා නැත්නම් සක්සස් වෙන්න ඕනේ නම් මෙන්න මේ concept එක තෝරගන්න. Amazon එකේ තියෙනවා මිලියන ගාණක් ප්‍රොඩක්ට්. මේ තියෙන මිලියන ගානම ඔයාලට කැටගරි වයිස් කරලා ලිස්ට් කරන්න පුළුවන් වුණොත් ඉන්න වගේ වෙබ්සයිට් එකේ මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් වෙබ්සයිට් එක ඇතුලේ ඇඩ් රෙවෙනිව් එක ජෙනරේට් කරන්න පළවෙනි ඉන්කම් එක විදිහට. ඒ වගේම පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එක ඇතුලේ ඇෆිලියේට් කෙනෙක් විදිහට ලොකු ඉන්කම් ජෙනරේට් කරන්න. කරන්න ඕන මොකද්ද? කරන්න ඕන පුතේ මෙන්න මේ ලිස්ටින් ප්‍රොසෙස් එක ඔයාගේ වෙබ්සයිට් එක ඇතුලේ කරන එක. වෙබ්සයිට් එක ඇතුලේ කරන්න දන්නේ නැත්නම් වෙබ්සයිට් එකක් ඇතුලේ ඔය කරන වැඩේ මෙන්න මේ මාස්ටර් කෝස් එකේ A to Z කතා කරලා තියෙනවා. දන්නේ නැත්නම් description එකේ තියෙනවා මෙන්න මේ මාස්ටර් කෝස් එකට access කරන discount link එක. යන්න දන්නේ නැත්නම් මෙතනින් learn කරන්න. එතනින් learn කරලා වැඩේ පටන් ගන්න.
මොකද මං හැමදාම කියනවා ඔන්ලයින් බිස්නස් එකක් කරනවා නම් අනිවාර්යෙන් තමන්ගේ බ්ලොග් එකක් කරන්න. ඒ වගේම මම කියනවා YouTube channel එකක් කරන්න. සල්ලි හොයන්න ඕනේ නම් තමයි මම කියලා තියෙන්නේ. ඒ වගේම දෙවෙනියට බ්ලොගින් රෙකමන්ඩ් කරද්දි මම තුන්වෙනියට රෙකමන්ඩ් කරනවා selling. selling වල drop shipping business එක Amazon KDP Alibaba import process එක මේ වෙද්දි මම කතා කරලා තියෙනවා. selling කරන්න ඕන පුතේ මොන සෙල්ලම් දාන්නත්. selling කරන්න ඕන වගේම ඊළඟ ස්ටෙප් එකේදී social media stable කළ යුතුයි. social media තියෙන ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන් process එක දන්න ඕන. social media stable කරනවත් එක්කම freelancing වලට යන්න ඕන. ඒ වගේම තමයි මේ ස්ටෙප් එකේදී 5 up වල අනිවාර්යෙන් වැඩ කරන්න ඕන. ඒ වගේම තමයි මේ ස්ටෙප් එකට එද්දිනුත් skill නැත්තම් skill develop කරන්න ඕන. skill අතරට Illustrator, Photoshop, WordPress, video editing, SEO, Excel ලස්සන ස්කිල් සෙට් එකක් හදලා තියෙනවා. ස්කිල් ඕනේ පුතේ සල්ලි හොයන්න වැඩේට බැස්සට පස්සේ ඔයාට තේරෙවි. ඒ වගේම තමයි ස්කිල් ඕනේ සල්ලි හොයන්න වගේම ක්‍රිප්ටෝ කරන්සියල් පාර්ට් එකක් NFT හරහා සල්ලි හොයන විදිහත් කතා කරලා තියෙනවා. සරලවම කිව්වොතින් මේ ඒරියාස් දන්නවනම් කරන්න. දන්නේ නැත්නම් මෙන්න මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙන ඩිස්කවුන්ට් ලින්ක් එකෙන් ගියොතින් මෙන්න මේ මාස්ටර් කෝසස් වලට අද පුළුවන් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට ජොයින් වෙලා මෙන්න මේ දන්නේ නැති දේවල් ලර්න් කරන්න. මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙද්දී ඔයාලට හම්බ වෙනවා ලයිෆ් ටයිම් ඇක්සස්. ඒ වගේම ඔයාලට හම්බ වෙනවා ලයිෆ් ටයිම් WhatsApp support එක. ඒ වගේම ඔයාලට හම්බ වෙනවා 100% guarantee එකක්. 100%ක්ම guarantee කරනවා මේ මාස්ටර් කෝස් එකක් ලර්න් කරලා මේ ෆීල්ඩ් එකට ආවොතින් ඔයා එන ෆීල්ඩ් එක ඇතුලේ අනිවාර්යයෙන්ම සල්ලි හොයන තැනට ගේනවා. ඕනේ සල්ලි හොයන්න නම් 100% guarantee එකකුත් තියෙනවා නම් මම හිතන්නේ මේක තමයි හොඳම place එක ඔයාගේම online business එක start කරන්න. ඒ විතරක් නෙමෙයි කරන්න ඕන දේ තේරෙන්නේ නැත්නම් කරලා හිර වෙලා ඉන්නවා නම් personal training program එක කරා ඔයාලා ඕනම කෙනෙකුට personally training එකක් ගන්න පුළුවන්. ඒ opportunities ගන්න මේ හැම link එකක්ම මේ video එකේ description එකේ available. ඔයාට ඕන තැනින් පුළුවන් අද start කරන්න. ඒකත් ඒ විදිහට මතක් කරන ගමන් දන්නේ නැත්නම් පුතේ එතනින් ලර්න් කරලා මම හිතනවා ඔයා මේ වැඩේට එන්න. මොකද ඔයා ආවෙ නැතත් මේ වෙබ්සයිට් මේ වැඩේ කරනවා. ඒ වෙබ්සයිට් මේ වැඩේ ඇතුලේ සක්සස්. ඒ නිසා මේ කට්ටිය ඒ වැඩේ අතාරින්නේ නැහැ. තීරණේ ඔයාට බාරයි. ඔයාටත් කළොත් ඔයාට සක්සස් වෙන්න පුළුවන්. කැමති තීරණයක් ගන්න පුළුවන්. ප්‍රශ්න තිබුණොත් ඕන ප්‍රශ්නයකට solutions දෙන්න. SL Online Academy, SL Online Bro, SL Business Hub එක. එහෙම නැත්නම් ඕන වෙලාවක කමෙන්ට් කරන්න. දන්නේ නැත්නම් ඔයාට ඕනම support එකක් දෙන්න ලැහැත්ති. ඒ වගේම තමයි වීඩියෝ එක හරහා පොඩි හරි දෙයක් ගත්තා නම් channel එක subscribe කරලා තියාගන්න පුතේ. මේ තමයි real online business. අදට ගිහිල්ලා නම් සියලු දෙනාටම සුබ දවසක්.